ගොඩක් දෙනාට වර්ධින ගාණක් පහසුවෙන් තේරුම් ගන්න විදිය අද අපි කතා කරමු. මේ ගාණේ අපිට හොයන්න කියන්නේ මේ අදුරු කරපු කොටසේ වර්ගඵලය. හැබැයි අපිට දීලා තියෙන්නේ පැත්තක දිග 4යි කියලා විතරයි. මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මේක සමචතුරස්‍රයක් නෙවෙයි කියලා. මේ තියෙන ඍජු කෝණාශ්‍රයේ දිග පැත්ත 4යි. එහෙනම් අපි පළල පැත්ත දිගයි A කියලා ගමු. ඔයාට කැමති නම් A කියලා අරන් හදන්නත් පුළුවන්. හොඳට බලන්න මේ ගානේ වෘත්ත දෙක ස්පර්ශ වෙලයි තියෙන්නේ. අපි අර්ධ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා ඍජු කෝණාශ්‍රී D මුල්ලට රේඛාවක් අදිමු. මේ රූපේ තියලා වගේ. දැන් එතකොට ඔයාලට පේන්නේ අර කලින් කිව්ව වෘත්ත දෙක ස්පර්ශ වීමේ වැදගත්කම. ඒ වෘත්ත දෙකේ අරයන්ගේ එකතුව අලුතෙන් නිර්මාණය කරපු රේඛාවේ දිගට සමානයි කියලා ඔයාලට පේනවා ඇති. දැන් බලන්න ඔයාලට පේනවද ත්‍රිකෝණයක් පේනවා. CDE කියන. එහෙනම් අපිට ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය යොදන්න පුළුවන්. ත්‍රිකෝණයේ සම්මුඛ පාදය A, බද්ධ පාදය 4යි, කර්ණ පාදය 3යි A. ආදේශ කළා සුළු කරපුවාම අපිට A වර්ගය සමානයි 2යි කියලා උත්තරයක් ලැබෙනවා. හරි. එහෙනම් අපි දන්නවා වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය වෙන්නේ phi r වර්ගය. හැබැයි මෙතන තියෙන්නේ වෘත්ත භාගයක් සහ වෘත්ත කාලක්. එහෙනම් අර උඩ කිව්ව phi r වර්ගයෙන් භාගිකුයි කාලකුයි එකතු කරන් වෙනවා අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයන්න. මෙන්න මේ විදිහට ආදේශ කරලා සුළු කරාම අපිට ලස්සනට උත්තරයක් හම්බෙනවා. අඳුරු කරපු කොටසේ වර්ගඵලය 3යි phi කියලා. ලේසි නේද ගාන?